කිව්වා වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කරලා තියෙනවා වගේ විශ්‍රාම වැටුප අවෝසි කිරීමත් ඒ වගේම පක්ෂ මාරු කිරීමේ පනත ගෙනහලා ඒ മന്ത്രിවරුන්ගේ සල්ලි වලට සහ විශේෂ වරප්‍රසාද වලට පනින්න නොදී ඔවුන්ගේ ජනවරම මේම රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ ඕනම ආණ්ඩුවක් බලයට ආවට පස්සේ ඒ නිසි කාලයකට ඡන්දයක් තියලා ඔවුන්ගේ ආණ්ඩු බලය වෙනස් කරනවා නිසා ඊට අතරමැදි කාලයකදී ඔලුගෙඩි පාර්ලිමේන්තුවේ මාරු කරලා ආණ්ඩු බලය වෙනස් කරන්න නොහැකි අනපනත් ගේන්න කියලා මේ ජනාධිපති කාර්යාලයට ජනාධිපතිවරයාට අද ලිපිය බාර දුන්නා. මේකට ක්‍රියාත්මක වේ සක්‍රියව ඉක්මනින් ක්‍රියාත්මක නොවුනොත් මේ ආණ්ඩුවටත් ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ වෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකරලා මේ ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාලා සම්මත කළා මේක වළක්වන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයිදි විපක්ෂය බලාපොරොත්තු වෙනවා ඒක තමයි අපිට තියෙන සැකේ. රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා මල් පාරට කට්ටියම එකතු කරලා පරාජය වෙච්ච മന്ത്രിවරු ආණ්ඩුව දේශපාලන පරාජය වෙච්ච පහුගිය ආණ්ඩුවල දේශපාලන පක්ෂ එකතු වෙලා විපක්ෂය එකයි කියලා විපක්ෂය තියෙන්නේ දැන් රටේ ජනවරම දීලා තියෙන විපක්ෂය එකතු වෙන්න කියලා එකතු වෙලා කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රාදේශ සභා පළාත් ප්‍රාදේශ සභා සහ නගර සභාවල බලය පිහිටවන්න යනවා. අපි හිතනවා ওই කිව්වට එකතු වෙන්න බෑ. හැබැයි ඒක පස්සක තියලා දැන් කියනවා දෙසැම්බර් ලබන අප්‍රේල් වෙනකොට ආණ්ඩුව වට්ටනවා කියලා. එතකොට මේක අපිට බැහැර කරන්න බෑ. මේ රටේ ඒ වගේ කුමන්ත්‍රණකාරී ලෙස රජයවන් වෙනස් වුණා. ඒකට හොඳම දේ ඒ කුමන්ත්‍රණකාරී ලෙස മന്ത്രിවරුන්ව පාර්ලිමේන්තුවේ බලය සංයුතිය වෙනස් නොකරන්න පුළුවන් අනපනත් ගෙනාලා ඒවා සම්මත කළා මේ රටේ මහජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන ලෙස අපි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයට කියා සිටිනවා. දැන් මේ වෙනකොට පනතක් තියෙනවා නමුත් ඒක මදි. මේ වෙනකොට മന്ത്രിවරුන්ට පනත තියෙන්නේ උසාවි ගිහිල්ලා නිත්‍යානුකූලව පක්ෂ ලේකම්ට පුළුවන් කාලයක් යනවා. හැබැයි ඒකට අවුරුද්දක් එකමාරක් යනවා. එතකොට ආණ්ඩු බලය වෙනස් වෙනවා. අපි කියන්නේ එමනේ ශනිකව පක්ෂේ අද මාරු කරා නම් ඒක අවෝසි වෙලා ඒක ඡන්දේ දීපු මේ රටේ ජනතාව ඡන්දේ දීපු පක්ෂයට හිමි වෙන ක්‍රමවේදය හදා. මේක NPP නෙමේ ඊළාට සජබේ හිටියත් ඊළාට අලියා හිටියත් පොහට්ටු ආවත් මේක කවුරු පක්ෂ ඡන්දේ යොමු ඡන්දේ දීලා මේ රටේ බලයක් පීඩෙව්වොත් රජයක් පීඩෙව්වොත් ඒක නිසි අවුරුදු ගානේ යනකම් කුමන්ත්‍රණකාරී ලෙස කඩාවට්ටන්න බැරි විදිය ක්‍රමවේදය හදන්න කියලා 159ක් බලයක් සහ 3න් 2ක බලයක් තියෙනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් මේක තියෙන ඉඳ වහම මේක ඉෂ්ට සිද්ධ කරන්න කියලා කියා සිටිනවා. ස්තුතියි.